රයිට්. හරි පුතා ඔන්න අපි තවත් පරිමිතිය සහ වර්ගඵලය සම්බන්ධ ගැටලුවකට තමයි මේ සම්බන්ධ වෙලා ඉන්නේ. රයිට් මේ තියෙන 2025 බස්නාහිර පළාත් තුන්වන වාර විභාගයේ පේපර් එක 11 ශ්‍රේණිය සඳහා වෙච්ච ඉතින් ඒ පේපර් එකේ ආපු පාර්ට් 1 එකේ B කොටසේ දෙවෙනි ගාන තමයි මේ. රයිට්. ඔයාලට පුළුවන් පුතේ විනාඩි 7ක් 10ක් වගේ පොඩි කාලයක් අරගෙන වීඩියෝ එක පෝස්ට් කරලා මේ ගාන කරලා බලන්න. ඊට පස්සේ අපේ සාකච්ඡාවත් එක්ක දිගටම රැඳෙන්න. රයිට්. ඕකේ. එහෙනම් මම ගාන සාකච්ඡා කරන්න පටන් ගන්නවා. රයිට්. උද්‍යානයක වූ බිම් කොටසක් රූපයේ දැක්වේ. හරි. එය ABCD ඍජුකෝණාශ්‍රාකාර කොටසක්. රයිට්. රයිට්. මේ තියෙන්නේ ABCD. එහෙනම් දැන් ඔයාලට අඩුවක් තේරෙනව නේද? රයිට්. ඕකේ. මෙතනට එහෙනම් ABCD. රයිට්. ඒක ක්ලියර්. දැන් ඊටු ටික කොටසකින් හා PR විස්කම්භය. මේක PR මේ තියෙන විස්කම්භය. හරි. 28යි මීටර. මේක 28යි මීටර. ඒක ලකුණු කරගමු පුතා අපි. ඒක තමයි හොඳම වැඩේ. රයිට්. PR 28යි. මම මෙතනින් ලකුණු කරගන්නම්. හරි. ඊළඟ මොකක්ද තියෙන්නේ? PQR අර්ධ වෘත්ත කොටසකින් සමන්විතය AP සමානයි. AP සමානයි DR සමානයි මීටර 7යි. හරි. එහෙනම් මෙන්න මේ කොටස 7යි මීටර. මෙයත් 7යි මීටර. හරි. එතකොට 7යි 7යි කීයද? 14යි. හරි නේද? 14යි. ඊට පස්සේ එහෙනම් මේ BC කොටස දිග කීයද පුතේ? 7යි 7යි 14යි නම් 28න් 14ක් ගියාම කීයද? මෙතනටත් එහෙනම් එනවා 14ක්. හරි. දැන් ඔයා දන්නවා PR කියලා කියන්නේ මේ අර්ධ වෘත්තයේ විස්කම්භය. එහෙනම් ඔයා දන්නා විස්කම්භය 14යි නම් 28යි නම් අරය කියන්නේ විස්කම්භයෙන් හරි අඩක්. එහෙනම් අරය කීයද? R සමානයි 28න් හරි අඩක් කියලා කියන්නේ 14යි මීටර. හරි. ඒක ඔලුවට දාගන්න. රයිට්. දැන් යමු ඉස්සර ටිකට. අර්ධ වෘත්තාකාර කොටසේ ඡාප දිග. ඡාප දිග සම්පූර්ණ වෘත්තයක් නම් අපි දන්නවා C සමානයි circumference. right 2πr. කියන්නේ පරිධිය කියලා කියන්නේ සම්පූර්ණ රවුමනේ පුතා. ඒ සම්පූර්ණ රවුම නම් 2πr. එහෙනම් අපි දන්නවා අර්ධ වෘත්තයක් කියන්නේ. අර්ධ වෘත්තයක් කියලා කියන්නේ ඒකෙන් හරි අඩක් නේ. එහෙනම් මම මේ පැත්තේ ඒක දාගන්නම්. හරි අඩක් කියලා කියන්නේ හරි අඩක් කියලා කියන්නේ 2πr ගෙන් භාගයක්. අපි එහෙම ගමු. 360න් θ එහෙම දදා ඉන්න ඕනේ නෑ. ඔයාට තේරෙනවනේ මේක අර්ධ වෘත්තයක් කියලා. 360න් θ කියලා අපි දාන්නේ පුතා පංගුව නිරූපණය කරන්න. හරි වෘත්තයෙන් කාලක් තියෙනවා නම් ඔයා කෙලින්ම ඇප්ලයි කරන්න 4න් 1 කියලා. හරි මෙතන එහෙනම් අර්ධ වෘත්තයක් දෙකෙන් එක ඇප්ලයි කරන්න පුළුවන්. එහෙනම් 2πr ගුණ කිරීම භාගයක් කියන අර්ධ වෘත්තයක් නිසා ගන්න. හොඳේ. රයිට්. එහෙනම් අපිට කෙලින්ම ගන්න පුළුවන් πr කියලා. හරි නේද? රයිට්. මම මෙතන එහෙනම් πr කියලාම ගන්නවා. πr සමානයි π කියලා කියන්නේ 22 බෙදීම 7යි. අපි දන්න පුතේ r කියන්නේ කීයද කියලා. r කීයද? අපි r ගත්ත කලින් 14යි මීටර. රයිට්. එහෙනම් 7ට 7 ඒවා 1යි 14ට 7 ඒවා 2යි 22 වරක් 2 44යි මීටර. පැහැදිලි නේද? රයිට් ක්ලියර්. ඊළඟ කොටසට යමු අපි. අර්ධ වෘත්තාකාර මායිම දිගේ. හරි P වලින් ආරම්භ කර R වලින් අවසන් වනසේ මල්ගස් සිටුවා ඇත. හරි P වලින් ආරම්භ කර R වලින් අවසන් වනසේ මල්ගස් සිටුවා ඇත. සෑම මල්ගස් දෙකක් අතරම පරතරය මීටර 2ක් වනසේ මල්ගස් පිහිටුවා ඇත. පරතරය කීයද? පරතරය 2යි මීටර. right සිටුවා ඇති මල්ගස් ගණන සොයන්න. ඒකට මම මෙහෙම වැඩක් පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. මේ බලන්නකෝ. දැන් මේ තියෙන්නේ රවුමක්. හරි මේ රවුමේ දිග පුතේ මීටර 10යි. හරි මේ රවුමේ දිග මීටර 10යි. හරිද? එතකොට මට උවමනයි මීටර දෙකෙන් දෙකට කණුවක් හිටවන්න හරි මොකක් හරි. එහෙම මායිමක් අවශ්‍යයි. එහෙනම් මට මායිම් කීයක් එයිද? මේ බලන්න 1යි මීටර 2ක් ඉවරයි. ඔන්න 4යි මීටර, ඔන්න 6යි මීටර, ඔන්න 8යි මීටර, ඔන්න 10යි මීටර. දැන් තේරෙනවද මේ? මීටර දෙකෙන් දෙකට කණුවක් හිටවන කියලා හිතන්නකො මේ වෘත්තාකාර ඉඩමේ.
එතකොට දැන් කණු කීයක් ඕන වුණාද? කණු ඕන වුණ අපිට කීයද? 1යි 2යි 3යි 4යි 5. ඒ කියන්නේ අපි කෙලින්ම ගන්නවා 10 බෙදීම 2. 5යි. කිසි අවුලක් නැහැ. දැන් මම තව එකක් ගන්න පුදු උදාහරණයක් මෙන්න මෙහෙම මීටර 10ක දිග ඒ කියන්නේ අපි තාප්පයක් බඳිනවා කියලා හිතමු තාප්පයක් වගේ රේන්ජ් එකක් ගමු. මායිමක්. ඔන්න මීටර 10යි. මේකෙන් දෙකෙන් දෙකට අපි ඒ කියන්නේ මුල ඉඳන්ම මීටර දෙකෙන් දෙකට කණු හිටවුවොත් කොහොමද හිටවන්නේ? මෙතන කණුවයි ඔන්න 2යි 4යි 6යි 8යි 10යි. ඔන්න දෙකෙන් දෙක right දැන් කණු කීයක් ඕන වුණාද? 1යි 2යි 3යි 4යි 5යි 6ක් ඕන වෙනවා. එතකොට උනේ මොකද්ද? 10 බෙදීම් 2 5යි. හරි? ඒ පහට එකක් එකතු වෙලා 6ක් වුණා. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ අග්‍ර දෙක නැත්නම් අග කෙලවර දෙක සම්බන්ධ වුණොත් වෘත්තයක් වගේ වෘත්තයක් හරි මොකක් හරි සම්බන්ධ වුණොත් මොකද්ද වෙන්නේ? කෙලින්ම අපිට අන්න ඒ දිග හරි අවශ්‍ය පරතරයෙන් බෙදලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පුතා මෙන්න මෙහෙම අග කෙලවර දෙක සම්බන්ධ වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් කීයක් එකතු කරනවද? එකක් එකතු කරනවා. මේක සරල තර්කයක්. හරිනේ? රයිට්. එහෙනම් දැන් මෙතන P සහ R සම්බන්ධ වෙන්නේ නැහැනේ. ඒ නිසා P සිට R වෙනකන් දුර මීටර 44යි. එහෙනම් කෙලින්ම මොකද්ද කරන්නේ? දෙකෙන් බෙදනවා. 44 බෙදීම 2 22යි. කිසි අවුලක් නැත. නැතද? නෑ වැරදුනා නේ. ඒක තමයි. වැරදුනා 22යි. එහෙනම් 22ට එකක් එකතු කරන්න ඕන. හොඳේ. හරි. හරි 23ක් අවශ්‍ය වෙනවා. හරි. ඒක ඔලුවට දාගන්න ඈ. හරි පටලව ගන්න එපා. පටලව ගත්තා නම් පොඩ්ඩක් රිවර්ස් එකේ ගිහිල්ලා බලලා එන්න අර මම කලින් කරපු මෙන්න මේ පැහැදිලි කිරීම. හරිනේ? රයිට්. ඕකේ ඊළඟට අපිට අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය. සම්පූර්ණ වෘත්තයක් නම් පුතේ වර්ගඵලය මොකද්ද? වර්ගඵලය වෙන සූත්‍රය තමයි π r වර්ගය. එහෙනම් දැන් අපිට ඕන අර්ධ වෘත්තයක්. එහෙනම් අර්ධ වෘත්තේ මොකද්ද කරන්නේ? ඒ පංගුවෙන් ගුණ කරනවානේ. දෙකෙන් එකක්. right? හරි. දැන් ආදේශ කරමු අපි π r වර්ගය 22 බෙදීම 7යි π කියන්නේ r වර්ගය කියන්නේ r දෙවරක් ගුණ වෙනවා. දෙකෙන් ගුණ වෙනව නෙමෙයි. r ගෙන් ගුණ වෙනවා. අරේ කීයද පුතා? අරේ 14යි. ආයෙත් එයාගෙන් ගුණ වෙනවා. දැන් π r වර්ගය හරි. π r වර්ගය. ඊට පස්සේ කීයෙන් ගුණ කරනවා? භාගයෙන් ගුණ කරනවා. හරි නේද? දැන් දෙකට දෙකේවා 1යි 14ට දෙකේවා 2යි. දෙකට දෙක sorry 7යි. 7ට 7 ඒවා 1යි. මෙතනත් 7ට 7 ඒවා 1යි. දැන් කී ඉතුරු වෙන්නේ? 22 වරක් 14. 22 වරක් 14 පුතේ උත්තර එනවා 308යි වර්ග මීටර කියලා. මොන කරලා බලන්න ඈ. රයිට්. මේ ගණන් හදලා පුරුදු වුණාම මේ ඉලක්කම් ටික ඔටෝමැටිකලි කටපාඩම් වෙනවා. 308 616 154 77 ඔය ටික තමයි කැරක් යන්නේ. රයිට්. හරි ඉඳලා හිටලා දශම අගයන් එනවා ඈ. ඒ කියලා හිතන්න එපා හැම වෙලේම රවුම් අගයන් එනවා කියලා. රයිට්. ඊළඟ මොකද්ද කියන්නේ? අවසාන කොටස ඍජුකෝණාස්ත්‍රාකාර කොටසේ වර්ගඵලය අර්ධ ඔන්න තේරුම් ගන්න. ඍජුකෝණාස්ත්‍රාකාර කොටසේ වර්ගඵලය අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය මෙන් දෙගුණයකි. මෙයාගේ වර්ගඵලය කීයද? 308යි. එයා වගේ දෙගුණයක්ලු මෙන්න මේ කොටස. 308 වගේ දෙගුණයක්. එහෙනම් කීයද? 308 ගුණ කිරීම 2 කීයද? 616යි. හරි? 616 මෙන්න මේ ඍජුකෝණාස්ත්‍රාකාර කොටසේ වර්ගඵලය. දෙගුණයකි. දැන් කියනවා ඍජුකෝණාස්ත්‍රාකාර කොටසේ පරිමිතිය සොයන්න. හරිද? ඍජුකෝණාස්ත්‍රාකාර කොටසේ පරිමිතිය. දැන් ඒ කියන්නේ මොකද්ද කියන්නේ මේ? මේ කියන්නේ මෙන්න මේ දැන් AD දිග දන්නවා අපි 14යි කියලා. AD BC මේ දිගවල් දන්නවා 14යි. දැන් අපි හොයන්න ඕනේ AB දිගනේ. හරි. මෙන්න බලන්නකො. එහෙනම් වර්ගඵලය අපි දන්නවා 616යි. වර්ගඵලය එන්නේ කොහොමද? දිග ගුණ කිරීම පළල. දිග දන්නේ නැහැ අපි. මම මෙතන දාන්නම් x කියලා. පළල දන්න 14යි. එහෙනම් x සමාන වෙනවා මෙතන ගුණ කිරීමක් තියෙන නිසා එහා පැත්තටදී මොකද්ද වෙන්නේ? බෙදනවා. කීයක් එනවද? x සමානයි 44 නේ. 44ක් එන්න ඕන. right. එහෙනම් දැන් පරිමිතිය හොයන්න පුළුවන්. ඍජුකෝණාස්ත්‍රාකාර කොටසේ පරිමිතිය කීයද? 44යි නම් 44 ඒවා දෙකක් තියෙනවා. ඊට පස්සේ 14 ඒවා දෙකක් තියෙනවා. එහෙනම් කීයද? 14යි 14යි 28යි 44යි 44යි
88යි. 88යි 28යි. 88යි 28යි කියන 8ට 16යි. 8යි 1යි 9යි 2යි 11යි. එහෙනම් 116යි 116යි මීටර්. හරිද? right. එහෙනම් පුතේ මං හිතනවා මේ ගාන ඔයාලට පැහැදිලි ඇති කියලා කමෙන්ට් එකක් දාගන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. right. අපි එහෙනම් පුතේ ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.